හොඳම දේ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සෙක් කියලා හඳුන්වන අපි නෙවෙයි කියන්නේ ඔවුන්ම කියාගන්න පිස්සෙක් කියන කෙනෙක් නිසා තමයි මේ මාතෘකාව නැවතත් කරලියට එන්නේ. මේ හොඳ මිනිහෙක් කියලා ડોක්ටර් කෙනෙක් කියලා හිතන් හිටිය පිස්සෙක් නේ වල තියෙන්නේ. පාර්ලිමේන්තුවල තියෙන පිස්සෙක් නේ. කෙසේ හෝ වේවා දැන් මේ කියන්න යන කාරණාව එක පැත්තකින් බහලුම් වලටත් සම්බන්ධයි අනිත් පැත්තෙන් රටේ ජාතික ආරක්ෂාවටත් සම්බන්ධයි. මේකොල්ල ඡන්ද ඉල්ලන්න කලින් ජර්මනි වලින් ගිහිල්ලා තිබ්බා අපේ ප්‍රෙසිඩන්ට් ගිහිල්ලා තිබ්බා ජර්මනි එක අපේ ඩයස්පෝරා එක හම්බුණා. ඩයස්පෝරා එක හම්බෙලා යම්කිසි ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා මේ රටේ කරන්න බැරි දේවල් අපිට පොරොන්දුවක් දුන්නා එහෙම කරනවා කියලා. එතකොට තායිලාන්ත වලින් තිබ්බ කන්ටේනර් එක තිබ්බ බඩු ටික අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික මම මේක පැහැදිලිව සිංහලෙන් කියන්නම් මට මේකින් පස්සේ මරණ දර්ශනයක් එයි ඒ වුණාට මට බය නැහැ. තායිලාන්දි වලින් ඉතුරු වෙලා අපි 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න try කරපු බඩු තායිලාන්ත වල ඉතුරු වෙලා ඒකේ කේපි කුමරන් පත්මනන අරහා දැනට ඒගොල්ලෝ ඒ කන්ටේනර් එකේ මෙහාට ගෙනලා තියෙනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් මගේ ඩයස්පෝරා එකකින් කතා කරලා කිව්වා ජර්මනි වල ඒ බඩු ටික අන්තිමට ඉතුරු වෙච්ච ආයුධ ටික ගිනියාවි ටික ඒ කන්ටේනර් එකට දාලා තමයි මේ ළඟදී ගෙනලා තියෙනවා කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. කිව්වා ඕ වගකීමෙන් කියන්නේ. ඔබතුමා ප්‍රකාශ ඔබ වගකීම් බාරගත යුතුයි. අනිවාර්යයෙන් මම සිංහලෙන් කිව්වේ වගකීම බාර ගන්නවා කියලා. එතකොට සිංහල තේරෙනවානේ. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට යට වෙන්නේ නැතුව එතුමා කියන්න ඕන ජාතික ජනබලවේගය කොටියගේ කේපිගේ එහෙම නැත්නම් කන්ටේනර් ගෙන ආයුධ පිටින් පිට කරා අර කන්ටේනර් 123 තිබ්බ එක කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජර්මනියේ ගිහිල්ලා කොටිත් එක්ක සාකච්ඡා කළා කියන එක කියන්න ඕන. එහෙම නැතුව මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට රැවටිලා පිස්සෝ මෙතන ඇවිල්ලා පිස්සු කෙලියට අපේ රටේ ජනතාව ඒ පිස්සු වලට අහු වෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕන. ඒ නිසා මේ ඔයා සද්ද නැතුව ඉන්න. ඔයා සද්ද නැතුව ඉන්න. මතක තියාගන්න. මේ ඔයාට පොයින්ට් බෝඩ් එකේ සද්ද ඉඳගන්න. ඉඳගන්න. ඔයා කවුද? කරුණා කරලා ඉඳගන්න. ඔයාට අවස්ථාව දෙන්නේ නැහැ. ඔයාට අවස්ථාව දෙන්නේ නැහැ. අවස්ථාවක් නැහැ කරු මන්ත්‍රීතුමා වඩේ. අර මූලාසනවලට මන්ත්‍රීතුමා මේගොල්ලෝ යවන්න ඕන අංගට රෝහලට. මතක තියාගන්න. මේ මානසික ලෙඩ්ඩු. මේ මොකද්ද අර උතුරු නැගෙනහිර ජනතාවට මොකද්ද වැරදීමක් වෙලා? මේ හොඳ මිනිහෙක් කියලා ડોක්ටර් කෙනෙක් කියලා හිතන් හිටිය පිස්සෙක් නේ වල තියෙන්නේ. පාර්ලිමේන්තුවල තියෙන පිස්සෙක් නේ. මේක ලෙහෙසියට පහසුවට තකන්න පුළුවන් කතාවකුත් නෙවෙයි. මොකද පාර්ලිමේන්තුවේදී තමයි මේ සියල්ල ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම ඍජුව රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ වන කාරණයක් පිළිබඳවයි ඔහු මේ කරනා කියන්නේ. මේවා එළියට ගියාද? දැන් කොහෙද තිබෙන්නේ මේ අවි ආයුධ? මේ පිළිබඳව ඉතාමත්ම විමර්ශනයක් කරන්න අවශ්‍යයි කියලා තමයි අපිට ශ්‍රී ලාංකීය සාමාන්‍ය මහජනතාව විදියට හිතෙන්නේ.